ආයුබෝවන් වර්ණ ආනන්ද ජයකොඩි YouTube channel වෙනුවෙන් සාදරයෙන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා සියලු දෙනාම. අද කතා කරන්න තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගමනේ ජවිපේ ගමනේ පියවර 7. අපි ගියවර පියවර 6 ඉදිරිපත් කරා. ඒකට පියවර 6 දී පෙන්නවා ඒ වෙනකොට ඩඩ්ලි සේනානායක ආණ්ඩුව විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් බාරේ ඉන්නවා. ඔව්. ඒක අපි කියන්නට පෙර පියවර 7 ඉදිරිපත් කරන්න පෙර අද දවසේ සිද්ධ වෙන විශේෂ සිදුවීමක්. අද 12 වෙනිදා අද තමයි අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කැඳවලා තියෙනවා. එතකොට සුන්බුන් කල්ලි හුඬු කල්ලි මේ වෙනකොට කෙඳිරි ගන්නවා. මොකද ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? කෝ ඇල්ලුවද හොරු අnder සහෝදරය ආවට පස්සේ අජාතික ජන බලවේගය ආණ්ඩුවට පස්සේ හොරු ඇල්ලුවද? කෝ හොරු අපි හොරුද කියලා. දැන් හොරු අල්ලන්න පටන් ගන්නකොට මුං ගොරවනවා. බුරනවා. හූ තියනවා. මඩ ගහනවා. අවලාද ගහනවා. අපහාස කරනවා. ඒක තමයි. හැබැයි තොපිට අවලාද අපහාස මඩ ගහලා මේක පෙරලන්න බෑ. මේක පෙරලන්න අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග ජනතාව ඉඩ දෙන්නෙත් නෑ. ඒ ජනතාව මේ පාලනේ ගෙන්න ගත්තේ මෙන්න මේ තිබිච්ච දූෂිත අදම පාදඩ පාහර චෞර පාලනය පළව හැරලා මේ අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති කරවලා මාලිගාවේ ආණ්ඩුවක් පිටේවා. දැන් අන්න අර තොපි කිව්ව හොරු අල්ලගෙන යනවා. ඒ නිසා දැන්වත් ආපස්සට හැරලා බලපියව තොපි ආපු ගමන වැරදි නිසා නේද තොපිය පැන්නුවේ කියලා. එදා දේනේ වැරේ නාවල ඇරි ඇයි? මතකනේ? ඒක හොඳට මතක් තියාගනියව. හරි. අපි දැන් පටන් ගමු ජවිපේ ගමනේ පියවර 7. ඔව් 1970 මැයි මාසේ 27 වෙනිදා අන්න පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුවා. එවකට තිබිච්ච ඩඩ්ලි සේනානායක ආණ්ඩුව අපේ රටේ ජනතාව විසින් පරාජයටපත් කරලා සමගි පෙරමුණ බලයට පිහිටෙව්වා. ඒ කියන්නේ 3/2කට වැඩි බලයක් ලබා දුන්නා. ශ්‍රී ලංකා සම සමාජ කොමියුනිස්ට් කියන තුන් හවුල් ආණ්ඩුව බලයටපත් කළා. ඇත්තටම අපි එදා ජනතා විමුක්ති පෙරමුණේ නමින්ම අත්පත්‍රිකාව බෙදා හැරලා රටේ ජනතාවට කිව්වේ මොකද්ද? UNP අන්ත ප්‍රතිගාමී UNP පරාජය කරලා සමගි පෙරමුණ ජයග්‍රහණය. ඒක ජයග්‍රහණය කරේව රටේ ජනතාව. අපි එදා විශ්වාස කළා ජයග්‍රහණය කරේවට පස්සේ අපිට මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ දේශපාලනය කිරීමේ අයිතිය මෙන්න මේ UNP ආණ්ඩුවෙන් හිටපු ආණ්ඩුවෙන් ඩඩ්ලි සේනානායක ආණ්ඩුවෙන් අපි මර්ධනය කරන්න ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට කරගත්තා. බොරු චෝදනාවක් දාලා රිමාන්ඩ් කරෙව්වා. අපි හිතුවා මේක ආපු ගමන් රෝහණ සහෝදරයා නිදහස් කළා අපිට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ දේශපාලනය කරන්න අවස්ථාව ලැබෙයි කියලා. නෑ. මොකද උනේ? අන්න ඩඩ්ලි සේනානායක UNP ආණ්ඩුව නවත්තපු තැන ඉඳලා අන්න මේගොල්ලොත් වැඩේ පටන් ගත්තා. මේගොල්ලෝ වැඩේ පටන් අරගෙන දැඩි මර්ධනය දියත් කළා. ඒ කියන්නේ මර්ධන පියවර එහෙම්මම යන්න පටන් ගත්තා. හැබැයි ඒකදී රෝහණ විජේවීර සහෝදරයා නිදහස් කරේ නෑ. රෝහණ විජේවීර සහෝදරයා නිදහස් නොකිරීම නිසාම ජනතා විමුක්ති පෙරමුණට සිද්ධ වුණා ලදරු පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණට සිද්ධ වුණා ලංකාවේ පළවෙනි වතාවට තමයි අතින් ඇඳලා පෝස්ටරයක් නිර්මාණය කරා. ඒක රට පුරාම එක දවසෙන් එක රැයින් හැම තාප්පයක් විත්‍යක් කොටින්ම කියනවා නම් කංකසන්තුරේ ඉඳලා පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුවටම ඇලෙව්වා. ඒක මොකද ඇලෙන්නේ? දෙවමොට්ටේ දේශද්‍රෝහී දෙවමොට්ටාවේ අමරවංශ නිදහස් කළ හැකිනම්
දේශප්‍රේමී විජේවීර නිදහස් නොකරන්නේ ඇයි? දේශප්‍රේමී රෝහණ විජේවීර වහා නිදහස් කරනු කියලා පෝස්ටරය ලැබුවා. අන්න මෙන්න මේ තුන් හවුල් ආණ්ඩුව සමගි පෙරමුණු ආණ්ඩුව පුදුමාකාර විදිහට බියටපත් වුණා. මොකද්ද? මේ එක පාර එක රැයින් පෝස්ටරයක් ගන්න. ඒක තමයි ලංකාවේ ගහපු පළවෙනිම පෝස්ටර් කලාව ලංකාවට හඳුන්වලා දුන්නේ. ඒ කියන්නේ ඒකත් එක ඓතිහාසික සිද්ධියක්. එතෙක් තිබුණේ මුද්‍රිත පෝස්ටර් තමයි ලංකාවේ වැදුනේ. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ආදරණීය නායක රෝහණ විජේවීර සහෝදරයා නිදහස් කරනු කියලා. ඒ පෝස්ටරේ ඒක තමයි ලංකාවේ පළමු වතාවට අතින් ඇඳපු පෝස්ටරයක්. එකම අකුරු එකම ශෛලියෙන් එකම සටන් පාඩ ඇඳලා ලංකාව පුරාම ගෙවන්නේ පෝස්ටරේ. ඒක අපි අදටත් ඒක තියෙනවා. මොකද ලංකාවට පෝස්ටර් කලාව හඳුන්වා දීමේ ගෞරවය තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට. ඒක තමයි සත්‍ය කතාව. එතෙන්දී අපි උද්ඝෝෂණය කරා. පෝස්ටර් ව්‍යාපාර ඊට පස්සේ අපි හැම තාප්පයක් ගානේ මහපාර ඒක අර කාපට් පාරවල නෑ තාර පාර. අපි තාප්පවල කළුතෙන් ඇඳලා විජේවීර වහා නිදහස් කරවු කියලා. තාර පාරේ සුදු තින්තෙන් ඇඳලා. එහෙම කරලා යනකොට අන්තිමට නුවරඑළිය උසාවියට ගේන්න සිද්ධ වුණා රෝහණ විජේවීර සහෝදරයා. මොකද බොරු චෝදනාවක් දාලානේ හම්බන්තොට ජුල්ගමුවේදී අත්අඩංගුවට අරගෙන නුවරඑළිය උසාවියට ඉදිරිපත් කළා. උසාවියේදී කිව්වේ මොකද්ද? රාජ් පොලිසිය ජුල්ගමුවේදී අත්අඩංගුවට අර රෝහණ සහෝදරයා නිදහස් කළා. නුවරඑළියේදී පිස්තෝලයක් එක්ක අත්අඩංගුවට පට්ටපල් බොරුවක් අධිකරණයේ නොමගෑරුණානේ රිමාන්ඩ් කළේ ඒ ඩඩ්ලිගේ ආණ්ඩුවෙන්. එතකොට මේ තුන් හවුල් ආණ්ඩුව එක දන්නවනේ බොරුවක් කියලා. නමුත් තුන් හවුල් ආණ්ඩුවටත් මේක මර්ධනය කරන්න ඕනේ. සමගි පෙරමුණ මර්ධනය කරන්න ඕනේ. ඒ කියන්නේ ඉතිහාසයේ කොමියුනිස්ට් පක්ෂය තමයි මේක මර්ධනය කරන්න මුල් වුණේ. එතකොට ඒ උන්ගේ උනුත් ඒකේ සමාජිකයෝ, ඒ කියන්නේ සමාජික පක්ෂයක් තුන් හවුල් ආණ්ඩුවේ අන්තිමට රෝහණ සහෝදර මට මතක හැටියට 1977 දැන් මැයි 27 මැතිවරණේ ජූලි මාසේ 9 වෙනිදා නුවරඑළිය උසාවියට ගෙනල්ලා රෝහණ සහෝදරයා නිදහස් කළා. ඒ රෝහණ සහෝදරයා නිදහස් කරේ මේ ආණ්ඩුවෙන් නෙවෙයි. සම්පූර්ණ අධිකරණය තීරණය කළා මේක බොරුවක් කියලා. මොකද එදා එතකොට මංවත් ඒ කියන්නේ රෝහණ සහෝදරයා කියලා දන්නේ නැහැ. එතකොට 70 හයිඩ් පාර්කේ පළමු රැස්වීමෙත් තමයි මේ රෝහණ සහෝදරයා කියලා මම අඳුරගත්තේ. මොකද මට මූලික සාකච්ඡාව කරේ එයායි කියලා. නමුත් නුවරඑළිය උසාවියෙන් නිදහස් කරාට පස්සේ රෝහණ සහෝදරයා විශාල පිරිසක් අමතලා කතා කළා. ඒකට අපි යන්න හිටිය රේල්වේ පාස් අපිට තියෙනවා. එතකොට පාස් දාගෙන යන්න හිටියේ යන්න බැරුව ගියා. නමුත් එතෙන්දී රට දැනගත්තා අති දක්ෂ පුද්ගලයෙක් අති දක්ෂ කතිකයෙක් කියලා රටේ ජනතාව දැනගත්තා ඒ නිදහස්. හැබැයි ඒකට ලොකු ආස්වාදයක් රටේ ජනතාවටත් පක්ෂයටත් ලොකු ආකර්ෂණයක් ආව ජනතාවගේ පැත්තෙන්. ඒ වෙනකොට මම බොහොම කෙටි කරනවා මේ කතාව. ඒ වෙනකොට අන්න පක්ෂ අභ්‍යන්තරේ තිබුණ පොඩි තරන්නෝ සහ නවකයෝ අතර ප්‍රශ්නයක්. මොකද රෝහණ සහෝදරයා හැම වෙලාවෙම අවස්ථාව දුන්න හැකියාව දක්ෂතාවයේ කැපවීම කරන්න පුළුවන් අලුත්ද පරණද කියලා නැහැ. අලුත් අය දුන්නා. ඒ අලුත් අය එක්කෙනෙක් තමයි ලයනල් බෝපගේ. මෙන්න මේ මම කිව්ව පෙර සාකච්ඡාවේ තමයි මේ ලෝකෝතුලයා ගැන මම ඔහුගේ කතාව ඊළඟ එකේ තමයි කියන්නේ දීර්ඝ වශයෙන්. මෙතෙන්දි කියනවා ඒ වෙනකොට තිබුණා මූලික සංවිධානයක් කියලා එකක් ජනතා විමුක්ති පෙරමුණේ. ඒ කියන්නේ ඒක රෝහණ සහෝදරයා අත්අඩංගුවට ගන්න පෙර තමයි ඒක පිටවලා තිබුණේ. ඒක මධ්‍යම කාරක සභාවක් හා සමානයි. නමුත් රෝහණ සහෝදරයා ඇතුළේ ඉඳද්දී රිමාන්ඩ් එකේ ඉඳද්දී මෙන්න මේ ද්‍රෝහියා නිමලසිරි ජයසිංහ ඒවත් ලෝකෝතුල කියන ද්‍රෝහියා ඔහු පක්ෂේ පැරණෙක් නිසා ඔහු මේක විසිරුවා හැරලා නවකින්ට එන්න දෙන්න නැතුව ලයනල් බෝපගේ මට මතක හැටියට උයන්ගොඩ ඔය දෙන්න ඇතුළු පිරිසක් කපලා දැම්මා. කපලා දාලා ඔහුට ඕන පිරිසක් එකතු කරලා ඒ සංවිධානයක් පිහිටුවා ගත්තා. එතනින් පක්ෂේ පැරණෝ සහ ඒ කියන්නේ හැකියාව දක්ෂතාවය නැති පැරණෝ ඒකට එරෙහිව කුමන්ත්‍රණය කරන්න පටන් ගත්තා. අදත් ඒක තමයි වුණේ පහුගිය මෑත ඉතිහාසයේ. ඒ කියන්නේ මම වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණේ
ක්‍රියාකාරිකයෙක් නෙවෙයි. මම හිටපු පූර්ණ කාලිකයෙක් 80 දශකයේ. නමුත් වර්තමානයේ වුණත් හැකියාව දක්ෂතාවයේ තියෙන මිනිස්සු ඇවිල්ලා ඉස්සරහට යනකොට අන්න අර නවකේරිකේ පැරන්නෝ කියලා හිටපු ඉන්නවා. පැරන්නෝ ඔක්කොම නෙමෙයි, මොකද හේතුව මාත්තරණ මිනිහෙක් නේ. ඒ ඔක්කොම පැරන්නෝ කියලා ඉන්න මිනිස්සු බලක් අය ඉන්නවා. හැකියාව දක්ෂතාවය නැහැ, කැපකිරීමක් කරන්න බෑ. එහෙනම් දෝහියෝ බවට පත් වෙනවා අන්තිමට. ඒ කියන්නේ ඒක නිහතමානීව තමන්ගේ තියෙන අඩුපාඩු පිළිගන්න බැරි වුණාම අන්න ද්‍රෝහියෝ බවට පත් වෙනවා. ඒක නිසා ඒක දිගටම ඇවිල්ලා තියෙනවා මේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළේ. එහෙම ඇවිල්ලා තමයි මේ ජයග්‍රහණය පිට ජයග්‍රහණය ගන්නෙ. එතකොට වර්තමානයේ වෙනකොට අනුර සහෝදරයා ජාතික ජනබලවේගයෙන් ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබලා ජනාධිපතිවරයා බවට පත් වුණා. පාර්ලිමේන්තුවෙන් 159ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇරියා අපේ රටේ ජනතාව මාලිමාවෙන් පාර්ලිමේන්තු. ඒ මොකටද ඇරියේ? අංක 1 තමයි මේ රටේ ජනතාවගේ සම්පත් කොල්ල කාපු හොරු ඇල්ලන්න. ඒක තමයි අංක 1. 2 3 අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහනය ඒවා තියෙනවා. එතකොට ඒ හොරු අල්ලන්නේ මේ ආණ්ඩුව මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව හොරු අල්ලන්නේ නීත්‍යානුකූලව නීතියට අනුව පරීක්ෂණ පවත්වලා ඒකට අදාළ මේවත් සාක්ෂි තියෙනවා නම් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමට ඇතුළු ආයතන වලට කැඳවන්නේ. ඒතකොට දැන් අද කියලා තියෙනවා ලොකු රාජපක්ෂ කල්ලිය ලොකු එකක්. එතකොට දැන් බුරනවා. දැන් බිරිල නවත්තපල්ලා. ඒක තමයි කියන්න තියෙන්නේ. හොඳට මම අර පෙර කිව්වා වගේ මතක තියාගන්න ඉල්ල බේරේ නාපු හැටි. බේරේ මොකද්ද? නාපු හැටි මතක තියාගන්න ඉල්ල ඊළඟට මම 8 වෙනි පියවරේදී ජනතා විමුක්ති පෙරමුණ ගැන ජල්පේ ගමනේ 8 වෙනි පියවරේදී අපි වැඩිදුරටත් හමු වෙමු. බොහොම ස්තුතියි. ඒ වගේ මම ඉල්ලීමක් කරනවා වාරණ හැමදාම කියනවා වගේ වාරණ ආනන්ද ජයකොඩි කියන YouTube channel එක subscribe කරලා bell button එක click කරලා all button එක check කරලා මේ වීඩියෝ එක සමාජගත කරන්න ඉල්ලීම කරනවා. ස්තුතියි.